හරිවාද එක තුලාඉන්න අපේ Python වීඩියෝ සිරිස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. අදත් බලමු කොහොමද ඔයා කම්පියුටරේට හරියටම Python ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඔයාලට මුලින්ම මේ කරන්න තියෙන්නේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාගේ Python කියලා සර්ච් කරන්න. ඔයාලට මේ විදිහට මුලින්ම එනවා welcome to python.org කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඔයා ඒකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාම මෙතන downloads ඔයාලට මෙතන operating system එකක් පෙන්නනවා. ඔයා Windows නම් ඔයා Windows එක දාන්න ඕන. Mac OS නම් Mac OS ඔයාලා දාන්න පුළුවන්. මම මෙතන Windows ඉඳලා මම Windows කියන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට setup වගේක් පෙන්නනවා. මෙතන ඔයාලට 64 bit version එක දෙකම download කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාගේ 64 bit මොකද දැන් අලුතෙන් එන ඒවා ඔක්කොම වගේ ඉන්නේ 64 bit version එක. මගේ එක 64 bit ඉඳලා මම මේකට ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ඔයාලට ඒක download වෙනවා. download වුණාට පස්සේ ඔයා යනවා ඔයාගේ download folder එකට. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට install කරගන්න පුළුවන්. මේ විදිහට තමයි setup එක open වෙන්නේ. ඔයාලට ඒකේ මෙතන ඉස්සරහින් ටික් දෙකක් දාන්න වෙනවා. ඔයා ඒ ටික් දෙක දාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා customize installation කියලා. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහ එකක් එනවා. මේකේ තියෙන ඔක්කොම ටික් ටික දාලා තියාගන්න. ඊට පස්සේ next කියන එක දෙන්න. මෙතන ඊට පස්සේ ඔයා දෙන්න ඕනේ install python for all users කියන එක. ඒකට ඔයාගේ Windows එකේ තියෙන ඔක්කොම user account වලට Python එක install වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් මේක install වෙන්න ඕන තැන තෝරලා දෙන්න. මේක ඔයාලට වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒකින්ද මේ විදිහටම තියලා ඔයාලට install කරන්න පුළුවන්. මෙතන ඔයාලට yes කරන්න එකක් එනවා. ඒක yes කරන්න. හරි දැන් ඔයාගේ setup එක install වෙලා ඉවරයි. ඔයාලට මෙතනින් close කරගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ setup එක හරියටම install වුණාද කියලා. මුලින්ම ඔයාලට cmd එකට යන්න. ඊට පස්සේ ඒකේ මේ විදිහට type කරන්න. හරි. මේ විදිහට type කරලා enter කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ machine එකට දැන් install වෙලා තියෙන Python version එක. මෙහෙම පෙන්නනවා කියන්නේ හරියට ඔයාගේ installation එක වෙලා කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් Python කියලා search කරන්න. Python කියලා search කරලා පස්සේ ඔයාලට Python IDL එක පෙන්නනවා. මේ විදිහට ඔයාලට Python IDL එක open වෙනවා. ඔයාලට මේකෙත් Python code කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට Python code කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට Python code කරන Visual Studio Code එක install කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට PyCharm එකත් install කරගන්න පුළුවන්. මම කියන්නේ ඔයාලට Visual Studio Code එක දාගන්නයි කියලා. මොකද ඒක free software එකක්. ඔයාලට ගොඩක් දේවල් නොමිලේ කරන්න පුළුවන්. PyCharm එකේ free version එක වගේම paid version එකක් තියෙනවා. paid version එක ගත්තොත් තමයි ඔයාලට ඇත්තටම ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඒකින්ද ඔයාලට Visual Studio Code එක දාගන්න එක වාසි. මේ ටික තමයි කියන්න තියෙන්නේ. Python එක මේ විදිහට ඔයාලට install කරගන්න පුළුවන්. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.